ඉතින් කොහොමද ඔයාලට ඔන්න ලස්සන වීඩියෝ එකක් අරගෙන අද ආවා ඔන්න ඔයාලා උණ ගැහෙන්න. අද ඉතින් අපේ ගෙදර පාටි එකක් තියෙනවා. මම මේ උදේම ගියා එළවලු ගන්න. මම අද පාටි එකට අවශ්‍ය කරන එළවලු ටික විතරයි මෙතනින් අරගෙන ආවේ. ඔන්න ඉතින් රැට තමයි පාටි එක තියෙන්නේ. මම මේ උදේම හදන්නේ ඒකට ලෑස්ති වෙන්න. ඉතින් ඔන්න උදේම අස්පස් කරලා අතුපතු ගාලා මොක් කරලා ඔන්න ඉතින් මම මේ දැන් බැලුම් පුම්බන වෙලාව. බැලුම් 40ක් වගේ පුම්බන්න උනා. ඉතින් කවුරුත් එකතු වෙලා මේ වගේ බැලුම් ටික ඔන්න පුම්බ ගත්තා. ඊට පස්සේ මං හදන්නේ චිකන් ටික කපලා දුන්න මට මාමා. මං හදන්නේ චිකන් ටික සීසන් කරගන්න. මම කරි කුඩු, ලුණු කුඩු, කහ කුඩු, ගම්බිරිස් කුඩු දාලා ඔන්න චිකන් ටික සීසන් කරගන්නවා. මම මේ වගේ කොටස් දෙකකට කපලා තමයි චිකන් ටික සීසන් කරගන්නේ. මොකද වැඩි නිසා. මෙතන චිකන් කිලෝ 5ක් වගේ තියෙනවා. මං අද 30 දෙනෙකුට හරියන්න තමයි කැම ටික හදාගන්න හදන්නේ. ඉතින් මේ වගේ මං ඕන චිකන් ටික සීසන් කරගෙන මේ වගේ පැය භාගයක් වගේ පැත්තකින් තියාගන්නවා. එතකොට චිකන් එක හරිම රසයි. ඔන්න මම පැය භාගයක් විතර පස්සේ ඔන්න දරලිපියේ තමයි චිකන් කරි එක හදාගන්න හදන්නේ. මේ වගේ ලොකු වලං ගෑස් එකේ උයා ගන්න අමාරු නිසා මම දරලිපක් හදලා මේ වගේ එළියෙන් චිකන් කරි එක උයා ගන්නවා. මේකට මම එනසල් කරාබු යටි ඉඟුරු සුදු ලුණු දාලා හොඳට ටෙම්පරාදු කරගෙන චිකන් ටික දාලා ඔන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා චිකන් කරි එක හින්දලා උයා ගන්නවා. ඊට පස්සේ මම මේ අල කිලෝ 3ක් තමයි අරගෙන තියෙන්නේ. මේ අල ටික මම පොතු පිටින් සෝදලා හොඳට පිසුදු කරගෙන තම්බ ගත්තා. දැන් මම අවශ්‍ය ප්‍රමාණයට පොඩි පොඩි කෑලි කපා ගන්න තමයි හදන්නේ. ඉතින් 30කට 35කට වගේ තමයි මම කෑම ලෑස්ති කරගන්නේ. මේ අවශ්‍ය ප්‍රමාණයට තමයි මම අල එක කපා ගන්නේ. මම අද චිකන් කරි එකක් අල තෙම්පරාදුවක් පරිප්පු හින්දලා චිලි පේස්ට් එකක් පපඩම් ඒ වගේ පිපිඤ්ඤා කැරට් කිව්කම්බර් දාලා සලාදෙකුත් හදා ගන්නවා. මම මේ වයිට් එකට තමයි කඩල ටික තඹ ගන්න යන්නේ. ඔන්න මම බත් එක නම් හදාගෙන ඉවරයි. මම රයිස් එකක් තමයි හදාගත්තේ. මම මේ වගේ භාජන දෙකකට රයිස් එක දාගත්තා. නැත්තම් බෙදන්න ගියාම බත් ඉක්මනට ඉවර වෙන නිසා මම මේ වගේ බෝල් දෙකකට රයිස් එක මේ වගේ හදා ගන්නවා. ඔන්න දැන් පුතාගේ බර්ත්ඩේ එක තමයි තියෙන්නේ. ඔන්න කේක් කපන වෙලාව. එයා ඉතින් අර ඊටපන්දන් එහෙම පත්තු කරනකොට හරි බයයි. ඔය ඒකයි බයේ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නේ. ඔන්න ඊට පස්සේ හස්බන්ඩ්ුයි මා එකතු වෙලා එයාට ඊටපන්දන් ටික පත්තු කරලා දුන්නා. එයාගේ 10 වෙනි උපන්දිනය. ඉතින් හරි ඉක්මනටම එයා ලොකු වෙලා මං කිව්වා ඒත් අනේ පුතේ හෙමින් ලොකු වෙන්න. ඔයා ලොකු වුණාම අපිට සෙල්ලම් කරන්න කෙනෙක් නැහැනේ කියලා. ඔන්න හස්බන්ඩ් කිට්ටු වෙලා ඒ පාර ඔන්න ඊටපන්දම් පත්තු කරලා දුන්නා. පුතේ ඔයාට සුබම සුබ උපන්දිනයක්. එයා හරිම ආසාවෙන් තමයි උපන්දිනේ සමරන්න කේක් කපන්න ගියේ. ඉතින් ලොකු වුණාම උපන්දින සමරනට වඩා මේ වගේ චූටි කාලෙම එයාට මේ වගේ දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දේ කියලා තමයි මාගේ හස්බන්ඩ් කතා වෙලා ඔන්න එයාගේ 10 වෙනි උපන්දිනෙත් මේ විදියට සමරුවේ. ඔන්න දැන් එයා කේක් කපලා පවුලයට කවන්න තමයි මේ හදන්නේ. එයා මේ පාර ශිෂ්‍යත්ව විභාගය ලියන්න තමයි ඉන්නේ. ඉතින් පවුලේ හැමෝම එයාට ආශිර්වාද කරා. අම්මා, තාත්තා, ආච්චි, නැන්දා, ලොකු අම්මලා, ලොකු තාත්තලා, පුංචිලා, බාප්පලා, හිතවත් හැමෝම. ඉතින් ලොකු පිරිසකට මම ඉන්වයිට් කරේ නැහැ. දන්න පවුල දෙන්න 3 දෙනෙකුටයි පවුලේ අයටයි විතරයි ඉන්වයිට් කරේ. එයාලට කෑම ටිකක් දෙන්න තමයි මට ඕන උනේ.
දැන් 8:00 වගේ මම ඔන්න මෙයාලට වතුර අල්ලනවා කෑම කන්න. මම කේක් කපලා දීලා බීමෙහෙකුත් දීලා තමයි ඊට පස්සේ කෑම කන්න වතුර ඇදුවේ. ඉතින් බර්ත්ඩේ පාටි එක වෙනුවෙන් ආපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔන්න ඉතින් මම ඊට පස්සේ කෑම ටික මේසෙට ලෑස්ති කරා. මේ වෙලාවේ ඔන්න අපේ ලොකු පුතා රටේ ඉඳලා ආවේ. එයා එනකොට වෙලාවේ පොඩ්ඩක් පහසු වෙලා ආවේ. ඔන්න එයා රුසියාවේ ඉඳලා අවුරුදු 2කට පස්සේ තමයි හරියටම මල්ලිගේ බර්ත්ඩේ පාටි එකට ලංකාවට එන්න පුළුවන් වුණේ. ගොඩාක් ස්තුතියි පුතා ඔයා මේ වෙලාවේ ආවට. ඔන්න මේ සින්දු කියන්නේ මේ හිතවත්ම අයියගෙනි. අයියේ ඔයාට ගොඩාක් ස්තුතියි. අපිව සින්දු කියලා ඒ රසට සින්දු කියලා අපිව පිනෙව්වට. ඉතින් ඔන්න හැමෝම කාලා බීලා හොඳට සතුටු වෙලා තමයි විනෝද වෙලා නටලා ඔන්න ඉතින් බර්ත්ඩේ පාටි එක ඉවර කරේ. The wind hums songs at the break of day, whispering pines, secrets untold, carrying tales only the forest holds. Moonlight spills through the velvet dark. ඒකටත් ඔයා ගොඩාක් කැමති වෙන්නේ නැති කියලා. එහෙනම් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් සුබ දවස්.